ආයුබෝවන් අද විශේෂ දවසක් විශේෂ කෙනෙක් සමග සාකච්ඡාවට අපි මුල පුරන්නේ මේ විශේෂ කෙනා සහ විශේෂ කෙනා සමග සාකච්ඡාවට හේතු වුණ විශේෂ කාරණය පිළිබඳව මතක් කරන්න කලින් ඔබගෙන් මම පුංචි ඉල්ලීමක් කරන්න. පොඩ්ඩක් මතක් කරගන්න පහුගිය දවස් ටිකේ මූණු පොතේ හෝ YouTube අවකාශයේ ඔබ සැරිසරන අතරතුර ඔබට ඇහුණ රජුන් එපා මින් මතුවට අප පෙළනා කිරුළුකුමට කියන ගීතය. ඔබ දැනගෙන හිටියාද මේ ගීතයට ඒ අපට සංවේදී වෙන ඒ වචන ටික එකතු කළේ ඒ ගීතය සම්පූර්ණ නිර්මාණයක් බවට පත් කරන්න පද ලියවුනේ කාගේ අතින්ද කියලා. අපි අද සාකච්ඡාවට එළඹෙන්නේ ඒ සුවිශේෂී පද රචනය ඒ වගේම තවත් ඔබ දන්නා කියන ගීත ගණනාවක ගේය පද රචකයා සමග අපි ඊටාම নমස්කාරපූර්වකව ඔබ වහන්සේව පිළිගන්නවා මේ වැඩසටහනට. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ විහාරවාසී අප කල්යාණ මිත්‍ර කිරඹ සුමංගල අපේ හාමුදුරුවන් වහන්සේ. ඔබ වහන්සේව ඉතාම নমස්කාරපූර්වකව මේ වැඩසටහනට අද දවසේ පිළිගන්නවා. අද දවසේ ඔබ වහන්සේත් එක්ක මේ සාකච්ඡාවට එළඹෙන්න ප්‍රධාන කාරණයක් විශේෂ කාරණයක් තිබෙනවා. නමුත් මේ කාරණය පිළිබඳව කතා කරන්නට මත්තෙන් අපි දැනගන්න ආසයි ඔබ වහන්සේගේ පැවිදි දිවියට ඇතුළත් වූ කාලය පිළිබඳ මතකයන්. ඒත් එක්කම මේ නිර්මාණකරණයට පසුබිම් වෙච්ච යම් පදනමක් තිබෙනවාද ඒ පිළිබඳව අපි දැනගන්න ආසයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම බෞද්ධ භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය පිළිබඳව විමසන විට ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දායක දායිකාවන්ට නැත්නම් අනුගාමිකයින්ට නිවන් මඟ පහදා දීම. නමුත් ලාංකීය භික්ෂුව ඒ සීමාවෙන් එහාට ගිහිල්ලා ඉතිහාසයේ පුරාම භික්ෂු සම්ප්‍රදායට අයිති ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාව සමග සංස්කෘතික ජීවිතයක් ගොඩනැගීමේ මූලික පදනමේ ඉඳලා තිබෙනවා. අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි ආදී වූ ඓතිහාසික යුග විකාශනයන් පිළිබඳව විමසන කොට පේනවා බෞද්ධ භික්ෂුව තමයි ඒ යුගවල සාහිත්‍ය පුනරුදේ පුරෝගාමී භික්ෂූන් වෙලා තිබෙන්නේ. පුරෝගාමී කාර්යභාරය සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ඒ භික්ෂු සම්ප්‍රදායත් එක්ක ආපු සංස්කෘතික උරුමය නූතන භික්ෂුවටත් ඒ විදිහටම තියෙනවා. ඒ නිසා මම 1986 තමයි පැවිදි වීමට එළඹෙන්න ඉතා කුඩා අවදියේදී ඒ දොරකොඩස්නක් කීමෙන් ඒක ප්‍රතිඵලයක් හැටියට පැවිදි බිමට එළඹුණා. ඉන්න අනතුරුව පිරිවෙන් අධ්‍යාපනය කියලා කියන්නේ බෞද්ධ සාහිත්‍ය පොතපත සහ ගායනා ආදීන් සමන්විත වූවක්. ඒ නිසා අපේ සංස්කෘතික ජීවිතය ගොඩනැගුණේ සාහිත්‍ය කලාව සෞන්දර්යය ඇතුලේ. ඒ නිසා අපිටත් අර මවගෙන් බිව්ව කිරි වගේ මේ සාහිත්‍ය සම්ප්‍රදායන් කලාවන් අපිට කිරිපෝල අපි හදලා තියෙනවා. ඒ නිසා පැවිදි දිවියත් එක්කම මේ සංස්කෘතික කලා ජීවිතයටත් ප්‍රවේශයක් අපි ලබලා තියෙනවා. ඔබ වහන්සේගේ මේ පසුබිම අපිත් එක්ක කියනවත් එක්ක මතක් වෙන කාරණයක් තමා විශේෂයෙන් අද දවසේ මේ වැඩසටහන බලාගෙන ඉන්න ඔබට පුංචි Google සෙවුමකින් හොයාගන්නට හැකි වේවි කිරඹ සුමංගල හිමියන්ගේ නාමය Google සෙවුමක් මගින් හොයන්නට උත්සාහ කළොත් ඔබට ඊටාම ජනප්‍රිය ගීත ගණනාවක ගේය පද රචකයා ලෙස උන්වහන්සේව හඳුනා ගන්නට ඔබට අවස්ථාවක් ලැබෙයි. ඒ පිළිබඳව මතක් කරන ගමන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වෙනකොට නිතරම ශ්‍රී ලාංකිකයන්ට අහන්න බලන්න ලැබෙන ගීත ගණනාවක් ඔබ වහන්සේගේ ගේය පද රචනා හරහා නිර්මාණය වෙලා තිබෙනවා. ඔබ වහන්සේට මේ පිළිබඳව යමක් කියන්න පුළුවන්ද? අපිට මතක් කරන්න පුළුවන් මොන වගේ ගීතද දායක වුණේ? ඒ වගේම ඒ ගීත නිර්මාණය වෙන්න පසුබිම් වෙච්ච විශේෂ කතාවක් තිබෙනවද? ඇත්තටම මම නිර්මාණකරණයට ප්‍රවේශ වෙන්නේ 2010 වර්ෂයේ. ඊට ප්‍රථම මම ගීත ලියලා නැහැ, කවි ලියලත් නැහැ. විශ්වවිද්‍යාලෙත් අවසන් වෙලා පාසල් සේවයේ නියුක්ත වෙලා ඉන්න කාලේ තමයි ආරාධනාවක් ලැබෙන්නේ ගීතයක් ලියන්න. ඒ අනුව
දරුවන්ට එකතු වෙලා පුලතිසි පරපුර කියලා ළමා ගීතයක් ලිව්වා. ඊට පස්සේ ඒක සමස්ත ලංකා දක්වා ජයග්‍රහණය කරමින් ගියයින් පස්සේ තමයි නිතර ගීත ලියන්න ආරාධනා කළේ. ඒ අනුව 2010 වර්ෂයේ 2008 9 වගේ වර්ෂවල ලියපු ගීත එකතු කළා. 2010 වර්ෂයේ මම පළවෙනි ගීත සංගීත තැටිය නිර්මාණය කළා. බෝසත් පාරමී කියලා. ඒකේ සුනිල් එදිරිසිංහයන් ඒ වගේමයි සංගීත නිපුණ සනත් නන්දසිරි ටීඑම් ජයරත්න එඩ්වඩ් ජයකොඩි වගේ ශිල්පීන් ගීත ගායනා කළා. ප්‍රබුද්ධ ශිල්පීන් මල්කාන්ති නන්සිරි අනුරාධා නන්සිරි රෝහණ වීරසිංහ වගේ අය සංගීතයෙන් දායක වුණා. ඉතින් මේ වගේ 2010 අවුරුද්දේ මම නිර්මාණ එළිදැක්වීමක් කළා සංයුක්ත තැටියක් විදිහට. ඉන් අනතුරුවත් විවිධ අවස්ථාවල නිර්මාණ කළා. ප්‍රධාන ශිල්පීන් ශ්‍රී ලංකාවේ බොහෝ ශිල්පීන් එක්ක සංගීත කටයුතු සිද්ධ කළා. ඒ අනුව මම අවුරුදු දැන් සාසන් වශයෙන් 17ක් විතර කාලයක් ගීත නිර්මාණ 100කට වැඩි ප්‍රමාණයක් මම රචනා කරලා තිබෙනවා. ඉතින් මේවට විවිධ පසුබිම් වෙච්ච කාරණා තියෙනවා. එකක් තමයි අපේ සංස්කෘතික පරිසරය තමයි අපේ අමුද්‍රව්‍ය අත්දැකීම් අරගෙන අපේ කෝෂ්ඨාගාරය, ගැමි සමාජය, ගැමි ජීවන පරිසරය, අම්මා තාත්තගේ ආభాෂය, ඊගාවට ආගම දහමින් පොතපතින් ලැබුණු ශික්ෂණය තමයි මේ නිර්මාණකරණීය අමුද්‍රව්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා බුදු ගුණ, මව් ගුණ, පිය ගුණ ඒ වගේමයි විවිධ සමාජ ගැටලු, සංස්කෘතික අර්බුද, සංස්කෘතික ගැටුම් මේවා තමයි අපේ නිර්මාණ ඇතුලේ සාකච්ඡා වෙලා තියෙන්නේ. ඔයිට අමතරව නූතන දේශපාලන සන්දර්භයන් තුල ලියවුන නිර්මාණත් අපි නිර්මාණ සාහිත්‍යයේ අන්තර්ගත වෙනවා. ඉතින් විවිධ නිර්මාණ විවිධ අයුරින් වැළඳගෙන තියෙනවා. ඉතින් ඒක නිසා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදියට සදාචාර සංවර්ධනයේදී අපිට තියෙන වගකීම වගේම කාලීන සමාජ දේශපාලනික ප්‍රස්තුතයන්ද පාදක වෙලා තියෙනවා. ඔබ වහන්සේ මේ පසුබිම ගැන පැහැදද්දී ඊළඟට අපිට මතක් වෙන කාරණය තමා විශේෂයෙන් මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පමණක් නෙවෙයි ඔස්ට්‍රේලියාව පුරාම වැඩ වාසය කරන අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ අර්ථයෙන් ධර්මයෙන් ශ්‍රී ලාංකිකයන්ට දේශනා කරමින් අපේ මේ සංස්කෘතිය සහ භාෂාව රැක ගැනීමට ඊටාම දැවැන්ත වූ මෙහෙයක් සිද්ධ කරනවා. මේ අතරතුර ප්‍රථම වතාවට තමා බෞද්ධ භික්ෂුවක් විසින් මෙවැනි ගී සමාධියක් සහ ගී පොතක් එළිදැක්වීමක් මෙල්බන් නුවරදී සිද්ධ කරන්නේ. ඔබ වහන්සේට මේ ශ්‍රී ලාංකික ප්‍රජාව මේ වැඩසටහන කරන්න සහයක් ලබා දෙන බව අපි දන්නවා. අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු. මොකක්ද මේ කරන්න යන වැඩේ, කවදද මේක වෙන්නේ කියන එක පොඩ්ඩක් මතක් කරන්න බොහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඇත්තටම මම ඔය අවුරුදු 16ක් විතර පුරා ලිව්ව නිර්මාණ තැන් වල තිබුණේ. මම සාමාන්‍යයෙන් එකතු කරගන්න පුරුද්දක් මගේ ජීවිතේ තිබුණේ නැහැ. මම නිර්මාණ ටිකක් මගේ පන්සලේ ඕස්ට්‍රේලියාවේ අපි දැන් නාට්‍ය 6ක් විතර කළා පන්සලට ආවයින් පස්සේ. ඒ වගේ ලිව නිර්මාණයේ පොත්වල පාන්සල කේන්ද්‍ර කරගෙන අපි විවිධ නාට්‍ය අපේ සිංහල භාෂා පාසල කේන්ද්‍ර කරගෙන නාට්‍ය ඒ වගේ කරපු නිර්මාණ ඕස්ට්‍රේලියාවේ තිබුණා. මම ලුම්බිනි පාසලේ වැඩ කරපු කාලේ ලියපු ටිකක් එහෙ තිබුණා. විද්‍යාපීඨයේ වැඩ කරපු කාලේ ටිකක් එහෙ තිබුණා. ඊගාවට ගොඩක් නිර්මාණ සඳහා දායක වෙච්ච ඇත්තටම තනු ගොඩක් සපයලා තියෙනවා අපේ සංගීත ශිල්පිනී විශාරද මනෝහර යුගලගේ ඇය ගාව තව නිර්මාණ ටිකක් තිබුණා. ඉතින් මේ ආදී විවිධ තැන්වල තිබිච්ච නිර්මාණ කීප දෙනෙක් ඉල්ලුවා මේක පොතක් විදිහට කරමු කියලා. විශේෂයෙන්ම මේකට පෙරවදන ලිව මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහතා විශේෂයෙන් ඉල්ලීමක් කරා පොතක් විදිහට එළි දක්වලා මේ කටයුත්ත සිද්ධ කරන්න කියලා. ඊගවට අපේ ප්‍රණීත අබේසුන්දර මහාචාර්යතුමන් දෙදෙනාම ඒ නිසා මම මේ නිර්මාණ ටික පෙළගස්සන්න කල්පනා කළා. අපේ ගායන ශිල්පීන් සම්බන්ධ වෙච්ච අයත් මනෝහර යුග්ගලගේත් මතක් කළා ශිල්පිනියක් විදිහට හාමුදුරනේ මේ ටික නැත්තම් නැති වෙයි තැන් වල තියෙන්නේ. ඒ ගමන තමයි රන්වැලි සෑයේ ගීපද මාලා කියලා ගීපද මාලා 70ක් අන්තර්ගත කරලා මේ කෘතිය මුද්‍රණය කරන්නට යෙදුනේ නුගේගොඩ සරසවි ආයතනය. ඒ අනුව මම දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසා මෙහි ප්‍රසංගයක් විදිහට ඒ කටයුත්ත සිද්ධ කරන්නට මම කල්පනා කළා. ඒ අනුව අපේ විශාල පිරිසක් අපේ මා වටා ඉන්න හිතවතුන් දායක දායිකාවන් මේකදී ඇත්තටම මට හිතන්න විතරයි තිබුණේ අර
දිව්‍ය ලෝකේ කල්පවෘක්ෂයේ චින්තාමානික්‍ය සුරබිදෙන ගාවට ගිහිල්ලා යමක් හිතපුවාම පහළ වෙනවා වගේ අපේ දායක දායිකාවන් මිතුරන් මේ සම්පූර්ණ වගකීම් බාර අරගෙන දැන් ප්‍රසංගය සංවිධානය කරනවා. ඔක්තෝබර් 17 හවස 6ට බැංචියාතියට එකේ තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඉතින් එදින හවසට විශේෂයෙන්ම මහා ගාන්ධාර සුනිල් එදිරිසිංහයන්ගේ පුත් සංක එදිරිසිංහ ඒ ගීත ගායනා කරන්නට එකතු වෙනවා. ඒ වගේමයි විශාරද මනෝහර යුග්ගලගේ ශිල්පිනියත් ගායනයට එකතු වෙනවා. ඇය ප්‍රථම වතාවට ඕස්ට්‍රේලියාවේ ගී ගයන්නේ. එතකොට මේ ශිල්පීන් දෙදෙනා ඇතුළුව නිර්මාණ රැසක් එදා එළි දැක්වීම සිද්ධ කරනවා. ඊට අමතරව විශේෂයෙන් සංගීතයේ සැපයීම් කටයුතු ඉන්ද්‍රජිත් මිරිහාන ප්‍රධාන කණ්ඩායම සිද්ධ කරනවා. ඒ නිසා ඔක්තෝබර් 17 සෙනසුරාදා හවස 6ට බෑන්ක්ෂියා තියටර් එකේ තමයි ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඒ ගිය පොත එළි දැක්වීම වගේම ගී සමාධිය. කිරඹ සුමංගල අපේ හාමුදුරුවන් වහන්සේගේ ගේයපද රචනාවෙන් සමන්විත වෙච්ච රන්මැලි සෑය ගීපදමාලා පොත එළි දැක්වීමේ අවස්ථාව, ඒ වගේම රන්මැලි සෑය සමාධිය ගී සමාධිය පැවැත්වීම ඔක්තෝබර් මාසේ 17 වෙනිදා හවස 6ට බැංක්ෂියා හෝල් එකේදී තමයි පැවැත්වෙන්නේ. ඒක නිසා ඔබට තව කල් තිබෙනවා දිනවෙන් කරවා ගන්න විශේෂ කටයුත්තක් සේ සලකා මේ දිනය සහ මේ වේලාව වෙන් කරවාගෙන තබා ගන්න. නැවතත් මම මතක් කරන්නම් ඔක්තෝබර් 17 වෙනිදා සවස 6ට බැංක්ෂියා හෝල් එකේදී තමයි තියෙන්නේ. ඉතින් ඔබට ටිකට් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. දැනටත් ඔබට පුළුවන් ඔස්ලංකා ටිකට් හරහා ටිකට් මිලදී ගන්න. සීමිත ටිකට් සංඛ්‍යාවක් තමයි මේ වෙනකොටත් ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනටම ටිකට් එක වෙන් කරවාගෙන දිනයත් වෙන් කරවාගෙන ඔබට සූදානම් වෙන්න හැකියාව තිබෙනවා. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේ පොත එදා දවසේ එම ස්ථානයේදී මිලදී ගැනීමටත් ඔබට හැකියාව තිබෙනවා. එසේනම් ඔබ සියලු දෙනාම ඔක්තෝබර් 17 වෙනිදා සවස 6ට මුණ ගැසීමේ පරමාර්ථය ඇතිව ඔබ සමගින් සමුගන්නවා. නැවතත් දිනයක අපි හමු වෙමු. අයිබෝවන්. රන්වැලි සෑය විය දිවි අඹරට නැගුණ සුදොවුන් පියාවිය සක්විති මග තනන